ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 1620ක් දිවයින වටා විහිදුණු වෙරළබඩ පරිසරය කලපු ලවණ වගුරු ගම්මෝය වැලිපර කොරල්පර සහ පුංචි දූපත් වලින් පොහොසත්. එකී මෙකී නොකී කරදිය පරිසර පද්ධතීන් අතර වර්ණයෙන් සහ ජීවගුණයෙන් පොහොසත් කොරල්පර ඉතාම සුවිශේෂී. නැගෙනහිර වෙරළතීරයේ සුන්දර උණුසුම් උදෑසනක්. ත්‍රිකුණාමලයට ඔබ්බෙන් පිහිටි නිලාවේලි සිට කිලෝමීටරයක් පමණ ඔබ්බෙන් පිහිටි පරවි දූපතයි අපගේ මෙවර ගවේෂණයේ අරමුණ. පරවි දූපත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ජාතික වනෝද්‍යානයක්. ප්‍රවේශපත්‍ර මිලදීගෙන නිසි අවසරයකින් යුතුව ඇතුල්වීම අනිවාර්යයි. පරිසර හිතකාමී හැසිරීමත් මෙවන් පරිසරයකදී අනිවාර්යෙන් සිදුවිය යුත්තක්. මනරම් කොරල්පරයකින් වට වූ පරවි දූපත දිගින් මීටර් 200ක් පමණද පළලින් මීටර 100ක් පමණද වනවා. මෙම දූපත සිරිලක වනගත පරවීන්ගේ නිජබිමක්. එයයි පරවි දූපත් නාමයේ පසුබිම. වතුරට බහින්න කලින් ටර්නිසර්ගෙන් දැනුමුතුකම් ගොඩක් අපිට ලැබුණා. මල කොරල් පරමතින් පාගමනින් සාගරයේ මතුපිටට එතරම් දිස් නොවුනත් කොරල්පර කියන්නේම ලස්සන තිරපිටපතක්. කොරල්පර මුළු මුහුදු පත්ලෙන් 101ක් තරම් වනවා. ප්‍රතිශතයක් ලෙස අවමුවත් මෙහෙවර අතිවිශාලයි. ඔන්න එහෙනම් කොරල්ලොවේ චාරිකාවට සාදරයෙන් පිළිගන්නවා. බොහෝ පෘෂ්ඨවංශීන්ට සහ අපෘෂ්ඨවංශීන්ට මෙම පරිසර පද්ධතිය නවාතැනක්. පරවි දූපත වටා වූ කොරල්පරය 100කට අධික සමුද්‍ර කොරල් විශේෂවලට සහ 300කට අධික කොරල්පර ආශ්‍රිත මත්ස්‍ය විශේෂවලට කදිම වාසස්ථානයක්. ඇක්‍රොපෝරා, මොන්ටිපෝරා, පර්විඩේ, මුසීඩේ, පෝටිඩේ වැනි කොරල් විශේෂවල අධික විවිධත්වයක් මෙහිදී දැක ගන්න පුළුවන්. මෘදු කොරල් අතර සිනුලාරියා, ලොබෝෆයිටන් සහ සාකොෆයිටන් විශේෂ දැක ගන්න පුළුවන්. මේ ඔබ දකින්නේ පොතු කැස්බෑවෙක්. පොතු කැස්බෑවා, කොළ කැස්බෑවා සහ බටු කැස්බෑවා මෙම පරවි දූපත් කොරල්පරේ නිරන්තර හමු වෙනවා. පරවි දූපතේ ස්නෝකල් හෝ ඩයිවින් කරනවා නම් හොඳම කාලෙ විදිහට අප්‍රේල් සිට ඔක්තෝබර් කාලසීමාව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කාලෙට මුහුද සෞම්‍යයි. ඉස්සාන දිග මෝසම් සමය මේ වැඩේට එතරම් සුදුසු නැහැ. සජීවීව නරඹන සහජීවනය පීජි ඇනිමන් ෆිෂ් සහ මැග්නිෆිසන්ට් සී ඇනිමන් අතර පවතින මෙම සහජීවී සම්බන්ධතාවය ඉතා ප්‍රබලයි. අන්‍යෝන්‍යාධාරය වශයෙන් හැඳින්වෙන මෙහිදී විශේෂ දෙකම එකිනෙකාගෙන් ප්‍රතිලාභ ලබනවා. මෙම ක්ලවුන් ෆිෂ් විශේෂය මුහුදු ඇනිමනි හරහා තම ආරක්ෂාව සහ වාසස්ථානය සලසා ගන්නා අතරම ඇනිමනිය වෙත පෝෂණය සපයනවා. සාගරයේ වැසිවනාන්තර නොහොත් කොරල්පර
වැසිවනාන්තර භෞමික ජෛව විවිධත්වයෙන් පොහොසත් වගේම කොරල් පර සාගරයේ ජෛව විවිධත්වයෙන් අධිකම කලාප වනවා. ඔබ මේ දකින්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ ගිරවාසේ හඳුන්වන මාළු ගණයේ එක් විශේෂයක්. පුංචිම ක්‍රිස්ටේෂියාවාගේ සිට මෝරුන් දක්වා වූ මුහුදු ජීවි විශේෂ 25%කට අධික පිරිසකට ආහාර සහ වාසස්ථාන සපයන මෙම කොරල් පර විශ්මයජනකයි. මේ රිදී පැහැ ගණකම් රේඛාවක් වගේ පේන්නේ කෝනට් ෆිෂ් කියන මාළුවා. දිනෙන් දින තර්ජනයට ලක්වන කැස්බෑවෝ චෙලොනිඩේ කුලේ දැඩි ලෙස අන්තරායට ලක් වූ පොතු කැස්බෑවෙක් ඔබ මේ දකින්නේ. ඉරෙට්මෝ චේලිස් ගණයේ එකම සාමාජිකයා නිවර්තන සහ උපනිවර්තන කලාපවල සාගරයේ සහ කලපු පරිසරේ මොවුන් හමුවනවා. මේ කොරල් පර අතරින් පතර සුදු පැහැයෙන් දිස්වෙනවා. එයට හේතුව සමුද්‍ර දූෂණය හේතුවෙන් විරංජනයට ලක්වීම. අද මගේ ගමනේ ස්නෝකල් මඟ පෙන්වන්න දුර්ලභ දර්ශන හඹායාමේ ප්‍රවීණෙක් කිව්වාට වරදක් නැහැ. මේ ඉන්නේ දැවැන්ත පොකිරිස්සෙක්. පොකිරිස්සන් වගේ සත්තු ජල බත්ලේ ඉන්න නිසා ළඟින් බලන්න නම් කිමි දෙන්නම වෙනවා. පරවි දූපතට ආවොත් සාධාරණ මිලකට අවශ්‍ය ස්නෝකල් උපකරණ සහ මඟ පෙන්වීම ලබාගන්න දක්ෂ ස්නෝකල් මඟ පෙන්වන්න ඕන තරම් ඉන්නවා. පිහිනීම දැනන සිටීම කිසිදු ගැටලුවක් නැහැ. ඩයමන්ඩ් ෆිෂ් රෑනක් පුදුමාකාර ලස්සනයි. අලංකාරත්වය පමණක් නොව ජෛව විවිධත්වය අතින්ද ඉතා පොහොසත් කොරල් පර මිනිසුන්ටත් ඉතාම වැදගත්. ලෝපුරා මිලියන 500කට අධික ජනයා ආහාර සංචාර කර්මාන්තය දීවර කර්මාන්තය වැනි ජීවනෝපාය හේතුවෙන් කොරල් පර මත යැපෙනවා. විශාල දෙපියන් බෙල්ලෝ වේගෙන් ප්‍රතිචාර දක්වනවා. උදම් ශක්තිය උරාගන්නා කොරල් පර වෙරළ කාදනයෙන් සහ සුනාමි වලින් වෙරළ සුරකින ස්වභාවික බාධකයක්. ආර්ථිකමය වශයෙන් කොරල් පර අමිලයි. ගෝලීයව විවිධ ක්ෂේත්‍රොස්සේ උත්පාදනය කරන ආදායම වාර්ෂිකව ඩොලර් බිලියන 375 ඉක්මවනවා. කොරල් නිපදවන විවිධ සංයෝග පිළිකා නැසීමට සමත් බව ඔබ දැන සිටියාද? අපෘෂ්ඨවංශීය නිඩාරියා වංශයේ සමාජිකයින් අතරට කොරල් පමණක් නොව ජෙලිෆිෂ් සහ මොහුදු ඇනිමනිද අයත්. ගස් ගල්වැනි රුවකින් යුතු වූවාට කොරල් පරයේ නිර්මාපකයා වන්නේ කොරල් භූපාවා යන මෘදු සිරුරු දරන්නා. භූපාවාගේ සිරුරින් ශ්‍රාවය වන කැල්සියම් කාබනය කොරල් පරයේ දෘඩ සැකිල්ල නිර්මාණය කරනවා. ස්ටයිප්ඩ් සර්ජන් ෆිෂ් බලන් ඉන්න ආස හිතෙන මාළුවෙක්. දෘඩ කොරල් සහ මෘදු කොරල් වශයෙන් කොරල් පර ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. මේ මහා කොරල් පරයේ මූලික නිමැවුම්කරුවා දෘඩ කොරල්. එය වසර 100 ගණනක මිලියන ගණනක ක්‍රියාවලියක්. දෘඩ කොරල් පාදම මත පරිසර පද්ධතිය බිහි වෙනවා. බ්‍රේන් කොරල්, ස්ටැග් හෝන් කොරල්, එල්ක් හෝන් කොරල් ඒවායින් සමහරක්. බ්ලූ ස්පෝටඩ් කෝනට් ෆිෂ්
ටිකක් අමුතු පෙනුමක් තියෙන ජීවියෙක්. ඉන්දු පැසිෆික්, හවායි, රතු මුහුද, ඔස්ට්‍රේලියාව, මෙක්සිකෝව සිට පැනමාව සහ ප්‍රංශ පොලිනීසියානු කලාපයේ හමුවෙනවා. කොරල් පර හමුවන්නේ නිවර්තන කලාපයේ නොගැඹුරු උණුසුම් සාගරයේ බව ඔබ දැන සිටියාද? බලන්න බ්ලැක් ටිප් රීෆ් ෂාක් පුදුමාකාර අත්දැකීමක්. බාඩ් ටික්ලිප් එහෙමත් නැත්නම් පයු බෑන්ඩඩ් රාස් නමින් හඳුන්වන මෙම දර්ශනීය මත්ස්‍යයා නොගැඹුරු සාගරයේ සව්වේ නිරන්තර ගැවසෙනවා. මේ ඔබ දකින්නේ මොන්ටිපෝරා ගණයේ කොරල්. මෙම ගණය සුවිශේෂී වර්ධන රූපකාර රැසක් පෙන්වනවා. බටර්ෆ්ලයි ෆිෂ්, බ්‍රිස්ටල් ටූත්, රැබිට් ෆිෂ් වගේ මාළු ස්නෝකල් නොකරම නොගැඹුරු දියේ පහසුවෙන් බලා ගන්න පුළුවන්. කොරල් පර ආශ්‍රිතව දකින්න පුළුවන් මහා විස්මය කොරල් පර මත්ස්‍යයන් කිව්වොත් ඔබ මා සමග එකඟ වෙයි. එපමණටම ඔවුන් අලංකාරයි. ඩැම්සෙල්ස්, ගිරාමාලු, ඒන්ජල් ෆිෂ් වැනි විවිධ විශේෂ රාශියක් ඒ අතර වනවා. නිවර්තන කොරල් පර ආශ්‍රිත මත්ස්‍ය විවිධත්වය ගැන කතා කරද්දී ඉන්දුනීසියාව, පිලිපීනය සහ පැපුවා නිව්ගිනියා යා කරන කොරල් ත්‍රිකෝණයෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 2000කට අධිකයි. වර්ගේට් රැබිට් ෆිෂ් කියන්නේ ඉන්දු බටහිර පැසිෆික් කලාපයේ හමුවන ශාක භක්ෂක මාළුවෙක්. මේ ඔබ දකින්නේ ට්‍රිපල් ටේල් රාස් කියන මාළුවා. මෘදු කොරල් ගණකම් හිරිගල් වලින් නිර්මාණය වන්නේ නැහැ. රළ ඔස්සේ කැළතිය හැකි න්‍යම්මශීලී ශාකමය පෙනුමකින් යුක්තයි. කොරල් පරය නිර්මාණයට පාදම නොවුවත් මෙම මෘදු කොරල්වාසී ජීවීන්ට අභය භූමියක්. සී ෆෑන්ස්, සී විප්ස් සහ ලෙදර් කොරල් මේවට උදාහරණ. මෙම දෘඩ සහ මෘදු කොරල් දෙවර්ගයම ඉතා සුන්දර සහ විස්මයජනක වර්ණ සහ රටා රැසක් මවනවා. මේවා ශුද්‍ර වාසස්ථාන ලෙස සමුද්‍ර ජීවීන්ට ඉතා සුවිශේෂී. ක්ලීන රාස් කනාවාස යනු විශාල මත්ස්‍යයන්ගේ සේවස්ථානය කිව්වාට වරදක් නැහැ. ඒ කියන්නේ විශාල මසුන්ගේ සිරුරු මත සිටින පරපෝෂිතයින් ආහාරයට ගන්නවා. මේක නම් සුපිරියා. පරවි දූපතේ ස්නෝකල් කරන කෙනෙකුට මග නොහැරෙන දසුනක් තමා බ්ලැක් ටිප් රීෆ් ෂාක් කියන්නේ. නාමර සහ වැඩුණු මෝරුන්ගෙන් සමන්විත මෙම ගහනය මෙම පරය වටා නිතර හමුවන දසුනක්.
මේ ඔබ සියසින් දැක ගන්නම ඕන. ඉන්දියානු සහ පැසිෆික් සාගරයේ කොරල්පර ආශ්‍රිත නොගැඹුරු ජලයේ සුලභවම හමුවන මෝරුන් විශේෂ බ්ලැක් ටිප් රීෆ් ෂාක්. නමේ තේරුම පෙනුමෙන් හිතා ගන්න පුළුවන්. වරල් අගිස්සි කළු පැහැති වන මෝහන් අඩි 5ක් පමණ දිගින් වැඩෙනවා. කොරල්පරයේ පැවැත්මට සෑම මත්ස්‍යයෙක්ම ඉතා වැදගත්. සර්ජන් ෆිෂ් ඇල්ගී ආහාරයට ගන්නවා. ගිරාමාලු කොරල්පර ආහාරයට ගෙන පරයේ අනවශ්‍ය වර්ධනය පාලනය කරනවා වගේම ද්‍රව්‍ය චක්‍රීකරණයට දායක වෙනවා. රූපර්ස්, ගිනිමහ වගේ මාංශභක්ෂක මසුන් ගහනය පාලනයට ඉතා වැදගත්. පෙරාබුදින්නන් පෝෂක චක්‍රීකරණයට කොරල්පරය පිරිසිදු කිරීමට සහ පාරිසරික සමතුලිතභාවය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ස්නෝකල් වටය අවසානයි. දැන් කිමි දෙන්නයි මාගේ අරමුණ. මේ චිත්‍රපටියක් වගේ ඇස් ඉදිරිපිට දිවෙන දියයට රූපරචනාව කෙසේනම් මගහරින්නද? ඩයිවින් එහෙමත් නැත්නම් කිමි දෙන්න කලින් පොඩි ටෙක්නික්ස් සහ සංඥා කිහිපයක් ඉගෙන ගැනීම ඉතා වැදගත්. ජලය යටදී කතා කරන්න බැරි නිසා නිවැරදිව සංනිවේදනය කිරීම සහ ඔක්සිජන් ටැංකි ආධාරයෙන් හුස්ම ගැනීම පුහුණු විය යුතුයි. කෙටි පුහුණුවකින් පසුව කොරල්පර අතර කිමි දෙන්නයි අපේ අදහස. ජලයේ ගැඹුරත් සමග සැබෑම කොලිටිය ගන්න නම් GoPro කැමරාව සමග ෆිල්ටර් භාවිතා කරන්නම වෙනවා. මීටර් 5ක් ඉක්ම වූ ගැඹුරට රක්තවර්ණ ෆිල්ටරය සුදුසුයි. නිඩාරියා වංශයේ ඇක්‍රෝපෝරා ගණයේ කොරල්, ටේබල් කොරල්, එල්ක් හෝන් කොරල්, ස්ටැග් හෝන් කොරල් වශයෙන් විශේෂ ගණනාවක් හමුවනවා. මෙම දෘඩ කොරල්පර අන්වීක්ෂීය ඇල්ගී විශේෂ සමග සහජීවනයෙන් ජීවත් වන බව ඔබ අසා තිබුණාද? බ්ලූ ස්ට්‍රයිප් ස්නැපර් කොරල්පර අතරින් හමා යන මාළු කුණාටුවක් වගේ. එතරම්ම ලස්සනයි වගේම කොරල්පරයේ සෞඛ්‍යමත් භාවය ගැනත් වටිනා දර්ශකයක්. ඔබ මේ දකින්නේ බ්ලැක් ස්පොටඩ් ෆෆර් කියන අමුතු පෙනුමක් තියෙන මාළුවා. මේ ගමනේදී මට ගල්ගුල්ලන් සහ මඩුවන් හමු වුණේ නැහැ. අකන්තුරිඩේ කොළයේ පවුඩර් බ්ලූ සර්ජන් ෆිෂ් ඉන්දියානු සාගරයේ හමුවන සුන්දර මත්ස්‍යයෙක්. යුනිකෝන් ෆිෂ්, සර්ජන් ෆිෂ් සහ ටෑන්ක් යන නම් වලින් හඳුන්වන මසුන් මෙම කුලයේ හමු වෙනවා. කොරල්පර ආශ්‍රිත මසුන් නිදහස් ජලයේ පිහිනන්නේම නැති තරම්. හැම විටම කොරල්පර අතර හෝ ඒවා තුළ හමු වෙනවා. ආහාර, වාසස්ථාන, ප්‍රජනනය සඳහා සුදුසු පරිසරයක් ලබා ගැනීම, ආරක්ෂාව ලබා ගැනීම මූලික අරමුණු. පොසිලෝ පෝරිඩේ කුලයේ පොසිලෝ පෝරා ගණයේ හමුවන ගල් කොරල්
ඉන්දු පැසිෆික් කලාපයේ හමු වෙනවා. කෝලිෆ්ලවර් කොරල් සහ බ්‍රෂ් කොරල් ඒ අතර ප්‍රමුඛයි. ප්‍රවීණ කිමිදුම්කරුවෙකුගේ සහාය මේ වගේ හාහාපුරා යන ගමනකදී නැතුවම බැහැ. අපේ කණ්ඩායමේ හැමෝටම පළපුරුදු කිමිදුම් මාර්ගෝපදේශකයන්ගේ සහාය ලැබුණා. ෆ්‍රින්ජින් රීෆ්, බැරියර් රීෆ් සහ ඇටෝල්ස් ලෙස කොරල්පර රූපාකාර ත්‍රිත්වයක් දැක ගන්න පුළුවන්. වාටියක්සේ නිර්මාණය වන ෆ්‍රින්ජින් රීෆ් දූපත් සහ වෙරළතීර ආසන්නේ සුලභව දැකගන්න පුළුවන්. මෙම පරිසර පද්ධතිය ප්‍රධාන ගොඩබිමින් වෙන්වෙන්නේ නොගැඹුරු මුහුදින් හෝ කලපුවකින්. භූමියට ආසන්නයෙන් පිහිටීම නිසාම ඉතා පහසුවෙන් දූෂණයට සහ හායනයට ලක්වෙනවා. කොරල්පර වගේම කොරල්පර ආශ්‍රිත මසුන් දැවන්ත තර්ජනයකට මුහුණ පා සිටිනවා. පමණ ඉක්මවා මසුන් ඇල්ලීම, වාසස්ථාන විනාශය, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය එම තර්ජන අතර ප්‍රධානයි. මේ වෙද්දී මෙම මත්ස්‍යයන් සීඝ්‍රයෙන් වඳ වී යන්නාරන්. කොරල්පරය සීඝ්‍රයෙන් විනාශ වෙද්දී සජීවී කොරල් මත යැපෙන බොහෝ මත්ස්‍ය විශේෂ ඒ සමගම අතුරුදහන් වෙනවා. ඇල්සියෝනිඩේ කුලයේ මෘදු කොරල් අතර ලෙදර් කොරල් නම් මේ සම්වැනි රූපාකාර සහිත කොරල් දැක ගන්න පුළුවන්. සීසටේල් ෆසීලිය අහිනක්. මෙම මත්ස්‍යයා ඉන්දියන්, බටහිර පැසිෆික්, රතු මුහුද සහ මහාපාතක කොරල්පරය ආශ්‍රිතව හමු වෙනවා. සිම්පිලියා රේඩියන්ස් ඉන්දියානු සාගරයේ හමුවන තවත් එක් ගල් කොරල් විශේෂයක්. බ්ලූ ඩැම්සෙල් මාළුන්ගේ දීප්තිමත් වර්ණවලින් ඇස් ඉවතට ගන්න බැරි තරම්. තවමත් කොරල් පරවලට අනාගත බලාපොරොත්තුවක් ඉතිරිද? කඩිනමින් සංරක්ෂණ ව්‍යාපෘති දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. නව තාක්ෂණය සමග ඉතා පහසුවෙන් කොරල්පර නිරීක්ෂණය කරන්න වගේම සිදුවී ඇති හානි හඳුනා ගන්නත් පුළුවන්. එය සංරක්ෂණයට ඉතා පහසුවක්. නිඩාරියා වංශයේ මෙඩුසසෝවා උපවංශයේ කාණ්ඩගත වන මෙඩුසා රූපකාරය ජෙලිෆිෂ් ලෙසින් ඔබ අභිමුව දිස් වෙනවා. මේ සූත්‍රිකාවන් ව්‍යූහවල අන්තර්ගත විෂ ශරීරයේ ස්පර්ශවීම ඉතා වේදනාකාරී. ජෙලිෆිෂ් මෙම උපක්‍රමය ගොදුරු සොයා ගැනීමටත් ආරක්ෂාව උදෙසාත් භාවිතා කරනවා. පරවි දූපත සුප්‍රසිද්ධ රාජා අම්පත්වලට දෙවැනි නොවන ශ්‍රී ලාංකීය සම්පතක්.
සොබාදහම් මාතාවගේ උත්තරීතර නිර්මාණයක්. මොරිෂ් අයිටල් කියන්නේ ඉන්දු පැසිෆික් කලාපයේ ඉතා සුලභව හමුවන මත්සයෙක්. සාගරයේ අපෘෂ්ඨවංශී විවිධත්වය අසම සමයි. ක්‍රස්ටේෂියාවෝ, මුහුදු හංගොල්ලෝ, කොරල්, එකයි නොඩමාටාවෝ, ගැස්ට්‍රපෝඩාවෝ, දෙපියන් බෙල්ලෝ ඒ අතර වනවා. කොරල් පර ආශ්‍රිත මසුන් අධ්‍යයනයට බොහෝ පොත්, වාර්තා, චිත්‍රපට සහ වෙබ් අඩවි පවතින බවත් මේකම මතක් කරන්නම ඕනි. ඒ කාරණය කියන්න හිතුවේ නිකම්ම ගිහින් බලනවට වඩා පොඩි අදහසක් ඔළුවේ තියා ගැනීම වටිනා නිසා. පොතු කැස්බෑවා තියුණු පහතට වක් වූ හොටයක් වන් මුවින් සහ දැති සහිත බාහිර ආවරණයෙන් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. පොතු කැස්බෑවා ඔක්සිජන් ලබා ගැනීමට ජලය මතු පිටට එන අවස්ථාවක් ඔබ මේ දකින්නේ. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම, ආම්ලීකරණය, සාගර දූෂණය වගේ හේතු නිසා මෙම වර්ණවත් කොරල් සමූහයක් විරංජනයට ලක් වෙලා. සහජීවී ඇල්ගී විශේෂත්ව විනාශමුකයට පත් වෙලා අවසානයට අනාගත පරපුරට ඉතිරිවන්නේ වර්ණයක් නොමැති, ජීවයක් නොමැති කොරල් සුසානයක්. කොරල් පරිසර පද්ධතිය දිය යට භූ අලංකරණ වැඩසටහනක් වගේ. නමුත් අවාසනාවකට මනුෂ්‍ය අපගේම තිරසාර නොවන තෝරා ගැනීම නිසා අභාවයට යන්න පටන් අරන්. කොරල් ක්‍රමක්‍රමයෙන් නිර්මාණය වීම ජලජීවීන් සමග මුහුවීම වැනි කරුණු පැහැදිලි කරන්න බැරි තරම් අරුම පුදුමයි. මට මේ රූපරචනාවෙන් ඕමනා වුණේ ඔයාලව පුදුම කරන්න. දියයට ලෝකය නිසකවම ඔබ නැරඹූ ඇවටාර් චිත්‍රපටයක් සජීවීව ඇස් ඉදිරිපිට රඟ දක්වනවා වගේමයි. මහමුහුදේ ඇති වටිනාම සම්පත්වලින් එකක් වන කොරල් පර පරිසර පද්ධතිය අපි උවමනාවෙන් රැකගන්නවාද යන්න කාලීන ප්‍රශ්නයක්. නමුත් නොපමාව කළ යුතුම මෙහෙවරක්. Thank you.